back to my gameplay videos. So ඉතින් අද ඔයගොල්ලෝ එකතුලා තින්නේ SL Gaming Bros එක. අන්න අතන village එකක් පේන්න තියෙනවා. අපි එතනට ගිහලා බලමු. මේ village එක තමයි සුපිරිම village එක මේ Minecraft එකේ තියෙන. කියන්න බැරි නෑනේ. අද අපි play කරන්න යන්නේ Minecraft. මේක හොඳම අප්ඩේට් එක මං ගාව නෑ. ඒත් ඉතින් කලින් අප්ඩේට් එකක් තියෙනවා. ඕගොල්ලෝ දන්නවද ඇයි මේකේ හොඳම විලේජ් එක කියන්නේ මේක කියලා? අන්න අර තියෙනව නේද? නිකන් ගිනි ගන්න මේක. එන්නේ ඒක යට මෙන්න මේ තියෙන මේක ඒක ඇතුලේ නිදානයක් තියෙනවා. තව මේකේ අයන් ගොල්ලන්ලා ගොඩක් ඉන්නවා. අපිට අයන් ගන්න පුළුවන්. හැබැයි අපිට මේක ගන්න විදියක් නැහැනේ. අපි මේ බේස් ටික ලූට් කරමු. ස්පෝන් පොයින්ට් එක දාගමු. මේකෙත් මුකුත් නැහැ. වලක් තියෙනවා. ට්‍රේඩ් කරන්න පුළුවන් විලේජ් එකක් හම්බුනේ. ගවියෙක්ගේ මේකකුත් තියෙනවා. අපි ඒක ඊට පස්සේ තව ටික කම්පරා කරනවා. සෙඩල් එකක්. අපි එක ගමු. අපි බේස් එකකට අදමු. මේ මෙතනත් එකක් තියෙනවා. අයන් ටූල්ස්. අපිට මයින් කරන්න ඕනේ. තව සෙඩල් එකක්. සුපිරිනේ. ඒක සුපිරි එකක් නේ. මම දැනන් හිටියේ නෑ මෙහෙම තියෙනවා කියලා. මෙන්න තව මේකක්. මේක වැඩක් නෑ. යන්න දෙනවා. ඇයි වට දුකයිද මං ඔයාගේ ගෙදර තියෙන බඩු ගත්තා කියලා දුක් වෙන්න එපා. ඔයගොල්ලෝ ඉස්සරහට මගේ සේවකයෝ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතන ස්පෝන් පොයින්ට් එක දාන්න. දැන් හොඳ. දැන් අර උඩ මත අරක තියෙන්නේ අඳක් ගලවන් ගිහලා ඒක උඩ තියගෙන තියෙනවා. මස්ති. මේක උඩට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. චෙස්ට් එකක් තිබ්බා. මේකත් අපි තව ටික අපිට වන්න ගන්න පුළුවන්. කේව් සවුන්ඩ් එකක් එනවා. මේක තමයි කියන්නේ නිදානේ තියෙනවා කිව්වම. අපි නිදානට ගිහලා ඕගොල්ලෝ අහන්න බලන්න මෙන්න මෙතන කොළ පාට ඇඳති. හැම එකෙම මෙහෙම දිනවනේ. මෙන්න මෙතන පූල් ටිකක් තියෙන 1 2 3 4 5 6. ඒක මේ ඇදලා ගම තියෙන මෙන්න මේක. ඒක මෙන්න මෙහෙම මේකක් තියෙනවා. හරිද? අපි මෙතන ස්පෝන් පොයින්ට් එක දානවා. මෙතන යමු. මේ බලාගෙන යන්න උලක් තියෙනවා. මෙන්න මෙතන උලක් තියෙනවා. මොනවද තියෙනවද දන්නේ නැහැ. පොයිසන් මේවා. තියයි දන්නේ උට. මේ වැත්තට එක. මේට આવත් නම් මේවයි. ඇරෝස් හම්බුනා. මම මේ දෙක ගලව ගන්නවා. මේ මිනිහෝ අපි වැඩි ගලව ගමු. අපි මේ ඒක හම්බුනා කියන්නේ සුපිරි. ඊට කලින් අපි මේක මේකෙන් ගලව.
අමාරු වල කුත් නෑනේ ඔයගොල්ලන්ට චෙස්ට් එක පෙන්වන්නද මේකේ චෙස්ට් එකක් තියෙනවා මෙන්න මෙතනයි මෙන්න මේ දෙපැත්තේ හරිද අපි බලමු මෙන්න හරියට මෙන්න මෙතන තියෙනවා බලමු මෙතන නෑ එහෙනම් මේ අයිනවල තමයි දැක්කද තියෙන තෝගේ ඔයගොල්ලොත් ඉතින් මේක බලන්න අනිවාර්යයෙන්ම මේක මයින්ක්‍රාෆ්ට් එකේ තියෙන දෙයක් ගොඩක් කට්ටියට මයින්ක්‍රාෆ්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න බැරි කනේ මෙතන තියෙන ප්‍රශ්නේ මේවා 35 තියෙනවා 35 නෙමෙයි 32 අයිනොත් තියෙනවා කීයක් තියෙනවද දන්නේ නැහැ මෙහෙම කරාම එනවා සාමාන්‍ය මේක එන්නේ අපි මේ තියෙන හැම වඩුවක්ම අපිට ප්‍රයෝජනවත් මෙන්න මෙතනත් එක තන්නන් දිනවා ඔතන නෙමෙයි මෙන්න මෙතන එතන තියෙනවද එතෝ එතන කියන්නේ මෙන්න මෙතන මොකුත් නෑ මෙතන මේක තියෙනවනේ මෙතන හරි මෙතන මේකෙත් තියෙනවා ඔයගොල්ලෝ තවිල බලන්න රැට්ටල අපි නිදාගමු රැව නිදාගන්න දෙන්නේ නැත්තේ හදාගමු බේස් එක තව ටික මම නිදාගන්න ඕනේ මොනවා කරන්නත් කියලා මේ මට නිදාගන්න දෙන්නේ නැහැ Chandi. Ini kenapa dikeratan nih? Sugar ke? Ini zombie mana? Ih, hata khatar තියෙනවා. ඔයගොල්ලෝ මේක බලන්න. බලලා හොඳයි නම් like කරන්න. මේවත් බ්‍රේඩ් හදාගන්න පුළුවන්. බ්‍රේඩ් කියන්නේ පාන් වලට. අපිට වවලත් හදාගන්න පුළුවන්. මේ විලේජ් එකකට ආවම පට්ට වාසියක් තියෙනවා. මෙන්න මේ විලේජ් එක ඔයගොල්ලෝ කොහොම හරි හොයාගන්න. අපි මෙන්න මේ හරිය වගේ අපේ මේ බේස් එකක් ගහගමු. මේකෙම තියෙන බඩු ටික ගිහින් හොයන්න පුළුවන්. හොයන්න නෙමෙයි හදාගන්න පුළුවන්. අපි මේක තියෙන බඩු ටිකක් ගලවන්න. අලත් අලමයි
ඊමට කැම හදාගන්න තියෙන ටික ඕක දාන්න මොඩ එක මට ක්‍රාෆ්ටිං ටේබල් එකක්වත් හදාගන්න ලී නෑ ලෝ ලී තියනවද ඔලෝ ලී වලින් නෙවෙයි හදන්න එක කිව්වා ඔයාලා ලී දෙනවද ලී මෙහෙ ලී හොයන්න ගියාම නම් එපා වෙනවා ලී හොයන්න ගියාම මම අපේ බේස් එක හැදුවට පස්සේ ආයෙ වීඩියෝ එකක් ගන්න ඔන්න බලන්නකො මගේ ගෙදර 3 2 1 මේ තියෙන්නේ මගේ ගෙදර ලෝඩුනේ මේ තියෙන්නේ මගේ ලොකු නිවාසය දැන් අලුතෙන් තියෙනවා ලොකු නිවාසය මෙන්න මෙහෙම සොම්බිලාට එන්න බැරි වෙන්න මම මේකක් දාලා තියෙනවා මට මේ ගේ හදන්න දවස් දෙකක්ම ගියා ඒකට හරියන්න ඔයගොල්ලෝ ලයික් කරන්න ඕනේ විලේජර්ස්ලව ගේන්න ගියාම මට එපා වුණා මෙන්න එතන ඉන්න විලේජර්ස්ලා දෙන්නේ අන්න අතන කැරට් තියෙනවා මෙතන වීට් ඒක මොකද මේක තියෙනවා මොනවද අර වීට් තියෙනවා මේ පොඩ්ඩක් මෙතන තියෙනවා එමරල්ඩ් මම ට්‍රේඩ් කරලම ගත්තේ මෙන්න මෙතන තියෙනවා අපේ ස්ටෝරේජ් කාමරේ වුඩ් හම්බුනේ කොහොමද කියලා ඔයගොල්ලෝ බලන්න ඇති කවුද අර නිල් පාට ළමල දෙන්නෙන් බෙදන්නේ එන්න ඒ කෙනෙක් එයා ගාව වුඩ් හැම ස්වර්ගයම තිබ්බේ නෑ හැබැයි ඒක ස්වර්ග තිබ්බේ ඒක ස්වර්ග වලින් තමයි මම යදුවේ මෙන්න මෙතන ඉන්නවා එක පොත් විකුණන කට්ටිය ඊට පස්සේ ඉන්නවා මේව දෙකක් තිබ්බා ඒවා දෙක මම ගලවන් ඇවිල්ලා මෙතන හදුවා මේව නම් ඉතින් හදන්න ඕනේ මේව තුනක් තිබ්බා මේවත් හදුවා මේ ඔක්කොම මම හදුවා මෙන්න මේවා ටික ඒ වගේම තිබ්බ ඩයමන්ඩ් මම ඩයමන්ඩ් ආමරුයි ටූල්ස්ුයි හදාගත්තා ඉතින් ඩයමන්ඩ් ආම ටූල්ස් ටික මේ වෙන ඉස්සර ගාති අම්මරි ගහන්න එනවා අපේ ගෙදරටම ගැව්වත් ගන්නවා XP විතරයි හම්බුනේ ඩර්ට් ගත්ත කොහොමද කියලා ඔයගොල්ලෝ බලන්න ඇති මම ඩර්ට් ගත්තේ මේ පස්සේ යටටම ආවලා ඔයගොල්ලෝ මේ අපේනේ මෙන්න මේක මට සාත්‍ර යන ඇතිුණ මේක හරිද පොඩ්ඩක් ඉන්න ගායිස් ලයික් මන්ට ගිහින් දැන් හරි නේද කම දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙන විශාලතම කුළුණ තමයි මේක ඒ වගේම අපිට පේනවා ඉන්න මෙතන තියෙනවා උඩ සොම්බි කෙනෙක් දාගත්ත කොහොමද අමාරුම මෙන්න මෙතන දාගෙන මෙතන සොම්බිලාවතේ ඉතින් ජය මංගලවාසී වෙනවා දෙකම ලාවා දාලා තියෙනවා ලාවා පූල් එක අන්න අතන තියෙනවා ලාවා පූල් එක අපි මේ ගස් ටිකත් කපුව දෙන්නම් ස්කිල්ලා රැවෙයිනේ එතකොට නේද මේ තියෙන ලාවා පූල් එක අන්න අතන දීපු එතන කොබල්ස්ටෝන් දෙකක් තිබ්බ කොහොම හරි බයින් පොළොව යටටම වයිල් එක
22 වෙනකන් හැරුවා. පොඩ්ඩක් ඉන්නකෝ මගේ මේක බලන්න. මෙතන මම වයින් කරපු තැන. මේ වයින් කරපු තැන. කනේ යටටම හරලා තින්නේ. වෙන්නත් අපිට මොකද ආකස් කපන්න. මගේ පුංචි ගෙදර පෙන්නන්න තමයි ඕනන්ට මට යවලා තිබ්බේ. මගේ පුංචි ගෙදර හැදුනේ. අපි මෙන්න මේ ටිකත් කතා කරමු. දැන් අපිට කරන්න තියෙන්නේ මම ඊළඟ එපිසෝඩ් එකේ ඔයගොල්ලන් කියන්න මොනවද හදන්න ඕනේ මොනවද කරන්න ඕනේ එහෙම කියලා. ඒකට මම ඔක්කොම කරන්න. මේකයි දන්නවද මම කරේ නැත්තේ? ඔයගොල්ලන්ට මේකේ පොඩි එක වෙනවා මම කරන්න බැරි. නිකන් හරි මේ වුණත් කියලා මම අයින්සාන් ගත්තා දැන්. ඊයන මේක බලන්න මේකට වැරදිනේ. gas ටික කපාගෙන යනවා. මේක බලන හැමෝටම කියන්නේ කමෙන්ට් කරන්න, වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා මට පුංචි උදව්වක්. පොඩ්ඩක් guys මෙන්න මේකදී ටික මම කොටස් කරලා මෙයා ටික කපනවා. එන්න කොටස් කරලා කොටස් ටික ඉතින් X එකෙන් කපාගෙන මම එන්චාන්ටින් එකේ දැන් අපි එන්චාන්ටින් මේක ටේබල් එක උඩ සදාව බුක් සෙල්ෆ් උත් මෙච්චර උසයිද මේක බ්ලොක් 64ට පුතන් මේ ගස් කපන එක මට පේනවා. මේ ගේ හදේ ඇති ගස් කපලා මට එපා වෙලා හිටියේ guys. Jantan gah kapang iwaray hatune turun hatune nama hatsar udah kena udah pelakaran boy tahu lu gimana mehita sombilin ya aku dicot ke hal itu ya kita sombilin takin kau besok nampak tuat habis
එකෙන් වැටෙනවනේ මේ. ඒකෙන් අපි මේකට හිටු. කස්. අපි කමෙන්ට් කියලා නිදාගන්න. අන්න නිදාගන්න දෙන්න. මේ ලොක නෑ. ටිකට මෙයා ටික දාන්න. සද්ද කරනවනේ. මේ තියෙන මගේ ඩයමන්ඩ් 40. පිස්සලාට එන්චාන්ට් ටේබල් එක උතර සෙන්චාන්ට් කරගන්න. ඇයි දන්නවද මොකද්ද මේක ආවේ? මම මේව කරේ නෑනේ. ලීපට දාලා නෑනේ කෙලිම අයින් බටනේ ආවේ. ඒක අපි මේ හතර දානවා. එහෙනම් ඉතින් ඔයගොල්ලෝ මොනවද හිතන්නේ මේ මගේ වීඩියෝ එක ගැන? වීඩියෝ එක හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එහෙනම් බයි කියන කලින් කණ්ඩෝ. බඩගින්න කාලා බඩගින්න ඉන්න හොඳ. එහෙනම් බයි.